ධර්මයේ වරදවාගත්ත සමහර ස්ත්‍රීන් සිටිනවා. ඒ අය හිතන්නේ ධර්මය අවබෝධ කරනවා කියන්නේ එහෙම නැත්නම් ධර්මයේ ඇතිරෙනවා කියන්නේ සුදු අඳිනවා කියන එක. ඔන්න පොය දාසට සීල් සමාදන් වෙන්න ඒවට කමක් නැහැ. නමුත් මිනිසුන්ගේ අටුවම් බහැපු අදහසක් තියෙනවා පන්සලට යනකොට සුදු ඇඳගෙන යන්න ඕන කියලා. හාමුදුරුවන්ගේ තියෙනවා මිනිසුන්ගේ තියෙනවා ඒව වෙනස් කරන්න බෑ. නමුත් රුවන්වැලි සෑයේ ධාතු නිධානයේට ਸਰවාභරණයෙන් සැරසිලා දිලිසෙන වස්ත්‍රයෙන් දුටුගැමුණු රජුගේ සූසට ආභරණයෙන් සැරසිලා රුවන්වැලි සෑයේ දා මුල්ගල් තියලා තියෙන්නේ ධාතු නිධන් කරලා තියෙන්නේ. දුටුගැමුණු රජුරොත් එක්ක කාන්තාවෝ 16000ක් පිටිපස්සෙන් ගියා. දිව්‍යාංගනාවන් වගේ ਸਰවාභරණයෙන් සැරසිලා හැම පින්කමකටම. අද අපේ මිනිස්සු මලගෙදරට යන එකයි පන්සල් යන එකයි හොයාගන්න බෑ. තමන් බණක් ඇහුවොත් ඉක්මනට සුදු ඇඳ ගන්න බලනවා.